සබුද්ධික සැදැහැවතුන්ගේ අවධානය පිණිසයි. මේ ඔබ දකින්නේ 2026 ජනවාරි 17 වනදා රටට ආශිර්වාද පිණිස ගලිගමුවේ ඥානදීප නායක සාමින් වහන්සේ පැවැත් වූ ස්වර්ණමාලී මහා සෑ වන්දනාවයි. වසර 7කට පසු ගලිගමුවේ ඥානදීප නායක සාමින් වහන්සේ පැවැත් වූ ලක්ෂ 5කට අධික සැදැහැවතුන් සහභාගී වූ ඉතිහාසගත වන සෑ වන්දනාවද මෙයයි. සංසුන් මනසින් මෙයත් ඔබ නරඹන්න. මේ ගැනත් ඔබ දැනුවත් විය යුතුයි. මේ රට වෙනුවෙන් පැවැත් වූ උතුම් පූජාව කඩාකප්පල් කරන්නට පැමිණි කැලුම් අමරසිංහගේ බාල අරගලයයි. ගුවන්විදුලි මහාසෑයට නම් ස්වල්පමකින් ගලිගමුවේ ඥානදීප හිමියන් පූජාවක් පටන් ගන්න. අතන ගලිගමුවේ ඥානදීප හිමියන් පෞද්ගලික කාලේ හිටියේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා අවිල්ලා ගුවන්විදුලි මහාසෑයට ආගමික පූජාවක් කරනවා. අපි මේ සාමකාමී නිහඬ බෞද්ධ පොදු ජන විරෝධයේ සංවිධානය කරේ. දහනම දෙනෙකුගේ පොදු ජන විරෝධයයි. මෙවැනි සංවිධානයක් මෙවැනි විදියක් වෙනුත් එහෙම මෙවැනි සංවිධානයක් මේ හාමුදුරුවෝ ජීවරත් කරාගෙන බෞද්ධ ජනතාවගේ තියෙන බුද්ධාරම්භන ප්‍රීතිය, බෞද්ධ ජනතාවගේ තියෙන භක්තිය, ඒ අවංක චේතනාව, බෞද්ධකම never මොහුගේ මනස කෙබඳු මෙය චිත්ත ව්‍යාධියක හස්ත ඉඟියකි. මෙලෙස වගකිය යුතු මාධ්‍ය සන්නාම අවභාවිතා කළ හැකිද? මේ වාර්තාකරණය කුමක්ද? මොවුන් ගැන විමර්ශන ක්‍රියාත්මකයි. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට නැති ප්‍රශ්නයක් මේ චණ්ඩාල පිරිසක් මතු කරන්නේ කාගේ මුදලකද? මෙය පසුපස ඉන්නේ මෙයාද? නැත්නම් මෙයාද? ඒත් නැත්නම් මෙයාද? නැත්නම් මෙයාද? අවධානය පිණිසයි විමසුවේ.